ආයුබෝවන් ලයිෆ් පාත් ගයිඩ් එකට ඔයාලා හැමෝම ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. මේ channel එකේ අපේ එකම අරමුණ ජීවිතේ හරිම පාර හොයාගන්න සාර්ථකත්වයට යන්න අවශ්‍ය කරන මඟ පෙන්වීම ලබා දෙන එක. ඉතින් අපිත් එක්ක එකතු වෙලා මේ ගමන පටන් ගමු. හිතන්න බලන්න කෙනෙක් ඔයාට ඇත්තටම ආදරෙත් නැහැ. හැබැයි ඔයාට යන්න දෙන්නෙත් නැහැ. ඇයි ඒ? අද අපි කතා කරන්න යන්නේ හුඟ දෙනෙක් අත්විඳින හිතට ලොකු වේදනාවක්, ව්‍යාකූල බවක් ගේන ප්‍රශ්නයක් ගැන. හරියට කූඩු කරගෙන වගේ තියාගන්නවා. මේකෙන් ගැලවෙන්නත් බෑ. තමන්ගේ වටිනාකමක් නැහැ වගේ හැඟීමක් එක්ක අතරමං වෙලා. ඇත්තටම ඇයි මිනිස්සු මේ වගේ දෙයක් කරන්නේ? හරි. අපි මේක ටිකක් ගැඹුරට හාරලා බලමු. මේ වගේ සම්බන්ධයක් කියන්නේ හරියට කවදාවත් දිනන්නම බැරි සූදුවක් වගේ. ඔයාගේ කාලය, මහන්සිය, හැඟීම්, සමහර විට සල්ලි පවා මේ හැම දෙයක්ම එකට දානවා. ඒත් අන්තිමට මොකද වෙන්නේ? ඉතුරු වෙන්නේ පරාජයයින් ලොකු හිස්කමකුයි විතරමයි. මේකේ ප්‍රතිවිපාක හිතනවට වඩා බාරපතලයි. සමහර විට A level කරන, O level කරන ශිෂ්‍යෙක් වෙන්න පුළුවන්. නැත්නම් රස්සාවක් කරන වෘත්තිකයෙක් වෙන්න පුළුවන්. කවුරු වුණත් මේ වගේ දෙයක් නිසා ජීවිතේ වටිනාම අවුරුදු ගාණක් නිකරුණේ නැති වෙලා යනවා. හීන ඔක්කොම බොඳ වෙලා අරමුණු නැති වෙලා යනවා. අන්තිමට ඉතුරු වෙන්නේ මාව පාවිච්චි කළා සහ මම දෙන අතරමං වෙලා කියන දරුණු හැඟීම විතරයි. හොඳයි. ඉතින් මේ විෂ සහිත සම්බන්ධතාවය අපි දැන් නමක් දෙමු. මේක හඳුන්වන්නේ කැසිනෝ ලව් කියලා. නම ඇහුවම ටිකක් පුදුම හිතෙනව නේද? ඒත් ඒ නම ඇතුළෙම මේ සම්පූර්ණ ක්‍රියාවලිය ගැන ලොකු පැහැදිලි කිරීමක් හැංගිලා තියෙනවා. අපි බලමු ඒ මොකක්ද කියලා. කැසිනෝ ලව් කියන්නේ හරියටම කැසිනෝ එකක තියෙන සූදු මැෂින්මක් වගේ වැඩ කරන විෂ සහිත සම්බන්ධයක්. මෙතන තියෙන භයානකම දේ තමයි කෙනෙක් ඇබ්බැහි වෙන්නේ අනිත් කෙනාට නෙවෙයි. එයාගෙන් ඉඳලා හිටලා ලැබෙන කවදාවත් බලාපොරොත්තු වෙන්න බැරි ඒ පුංචි දිනුම් වලට. හිතන්න 10 පාරක් පෙරදිලා එක පාරක් දිනුමම එනේ කික් එක. අනේ ඒකට තමයි ඇබ්බැහි වෙන්නේ. ඔන්න බලන්න මේ දෙකේ වෙනස. නිරෝගී හොඳ සම්බන්ධයක තියෙන ස්ථාවර ආදරයක්, ගෞරවයක්. ඒක ඔයාව ජීවිතෙන් උඩට ගේනවා. ඒත් කැසිනෝ ලව් ඒක මේකේ සම්පූර්ණ අනිත් පැත්ත. සෑහෙන කාලයක් ඔයාව ගණන් ගන්නේ නැහැ. ඊට පස්සේ එකපාරටම හදිස්සියම පොඩි ආදරයක් පෙන්නනවා. මේක කෙනෙක්ව හදනව වෙනුවට ටිකින් ටික දවසින් දවස බිඳලා දානවා. හරි. එහෙනම් ප්‍රශ්න මේකයි. ඇයි මේ වගේ සම්බන්ධයකින් අයින් වෙන එක මෙච්චර අමාරු? සමහරු හිතනවා ඇති ඒක කැමැත්තක් නැතිකමක්, හිතේ හයියක් නැතිකමක් කියලා. නෑ. ඇත්තම හේතුව ඒක නෙවෙයි. මේක පිටිපස්සේ තියෙන්නේ අපේ මොළය ඇතුලේ වෙන රසායනික ක්‍රියාවලියක්. අපි ඒකට කියනවා ඩොපමයින් උගුල කියලා. ඩොපමයින් කියන්නේ අපිට සතුට උනන්දු ඇති කරන හෝමෝනයක්. ඒක නරක දෙයක් නෙමෙයි. හැබැයි මේක අපිට ලැබෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි නිරෝගී ක්‍රමය. ඒ කියන්නේ පොතක් කියවනකොට, ට්‍රිප් එකක් කියනකොට, ඇත්ත ආදරයක් ලබනකොට වගේ ස්ථාවර දේවල් වලින් ලැබෙන එක. අනිත් එක තමයි අහිතකර ක්‍රමය. ඒක ලැබෙන්නේ මත්ද්‍රව්‍ය, සූදුව සහ ඔය අපි කතා කරන කැසිනෝ ලව් වගේ එකපාරටම අනපේක්ෂිතව ලැබෙන සැර අත්දැකීම් වලින්. ප්‍රශ්නේ කියන්නේ අපේ මොලේ මේ දෙවෙනි જાතියට මේ අහිතකර ඩොපමයින් වලට හරිම ලේසිය නැබ්බැහි වෙනවා. මේක වැඩ කරන විදිහ හරිම සරලයි. බලන්න මුලින්ම ඔයාවේ දවස් ගාණක් සමහර විට සති ගාණක් ගණන් ගන්නේ නැතුව ඉන්නවා. එතකොට හිතට වේදනාවක් වටිනාකමක් නෑ වගේ හැඟීමක් එනවා. ඩොපමයින් මට්ටම හොඳටම වහිනවා. ඊට පස්සේ එකපාරටම කිසිම වෙලාවක බලාපොරොත්තු නොවුණු විදිහට එක මැසේජ් එකක් හරි කෝල් එකක් හරි එනවා. අන්නේ ඒ වෙලාවට මොලේට එන්නේ සාමාන්‍ය සම්බන්ධකයේදී ලැබෙනවට වඩා අති විශාල ඩොපමයින් ෂොක් එකක්. ඊට පස්සේ මොකද වෙන්නේ? ආයෙමත් ඒ ෂොක් එක බලාපොරොත්තු වෙන්න තවත් කොච්චර වේදනාවක් වුණත් විඳගෙන ඉන්න පෙළඹෙනවා. අන්න ඒකයි චක්‍රය. මේ බලන්න මේක කොච්චර බලවත් ප්‍රකාශයක්ද කියලා. මේක බ්‍රේන් එකට ෂොක් එකක්. නිකම් කුඩු ගහලා වගේ වෙනවා. මේකෙන් කියවෙන දේ පැහැදිලි නේද? මේක මානසික දුර්වලකමක් නෙවෙයි. මේක හරියට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවා වගේම ශරීරයේ වෙන ස්නායු විද්‍යාත්මක ප්‍රතික්‍රියාවක්. හරි. අපි මෙච්චර වෙලා කතා කළේ එක පැත්තක් ගැන. දැන් අපි කාසිය අනිත් පැත්ත පෙරලා බලමු. මේ පාවිච්චි කරන කෙනාගේ පැත්තෙන්. ඇත්තටම ආදරයක් නැත්තම් ඇයි මේ කෙනෙක්ව Taman ළඟ තියාගෙන ඉන්නේ? මොනවද ඒගොල්ලන්ට මේකින් ලැබෙන වාසි? අපි ඒ ගැන හිතුවොත් තේරෙයි ඒගොල්ලන්ගේ හැසිරීම ආදරේ නිසාවත් ව්‍යාකූලකමක් නිසාවත් නෙවෙයි. ඒක හොඳට ප්ලෑන් කරපු ගණනය කරපු දෙයක් කියලා. මෙන්න බලන්න ඒගොල්ලන්ට ලැබෙන සම්පූර්ණ වාසි පැකේජ් එක. Tamanගේ දුක කියන්න නොමිලෙම තෙරපිස් කෙනෙක් ඉන්නවා. ඕන විදියකට නටවන්න පුළුවන් රූකඩයක් ඉන්නවා. Taman පස්සෙන් එන කෙනෙක් දිහා බලලා Tamanගේ ඊගෝ එක තෘප්තිමත් කරගන්න පුළුවන්. වෙන කවුරුත් නැති වුණොත් බෑකප් ඔප්ෂන් එකක් තියෙනවා.
කොච්චර වැරදි කළත් සමාව දෙන කෙනෙක් ඉන්න නිසා කිසිව වගකීමක් ගන්න ඕනේ නැහැ. අනිත් කෙනා විඳින වේදනාව, ඒ ලුහු බැඳීම, ඊකත් ඒගොල්ලන්ට ත්‍යාගයක්. ඉකින් අන්තිමට තේරුම් ගන්න ඕන කටුකො ඇත්ත මේකයි මේක සම්බන්ධතාවයක් නෙවෙයි. ඔයා කියන්නේ ඒගොල්ලන්ගේ අවශ්‍යතා පිරිමහ ගන්න පාවිච්චි කරන සම්පතක් විතරයි. හරි. මේ තිත්ත ඇත්ත තේරුම් ගත්තට පස්සේ අපිට දැන් පුළුවන් මේකෙන් ගැලවෙන පාර ගැන හිතන්න. ඊළඟ පියවර තමයි මේක ඇබ්බැහියක් කියලා තේරුම් අරගෙන ඒකෙන් මිදෙන්න හිතාමතාම සවිඥානිකව තීරණයක් ගන්න එක. එහෙනම් අපි දැන් අහන්න ඕන ප්‍රශ්නේ මේකයි. මේක ඇත්ත ආදරයක් නෙවෙයි. මේක රසායනික ඇබ්බැහියක් කියලා අපි දැන් දන්නවා. එහෙනම් කොහොමද මේකෙන් නිදහස් වෙන්නේ? පළවෙනිම සහ වැදගත්ම දේ තමයි මේ සෙල්ලම කරන එක නවත්තන එක. ඉඳලා හිටලා ලැබෙන පුංචි දිනුම් කියන්නේ ඔයාව දිගටම පරද්දවන්න පාවිච්චි කරන උගුලක් විතරයි කියලා තේරුම් ගන්න එක. ආන්නේ දැනුවත්කම තමයි හැම දෙයකම පටන් ගන්නම. හරි. අපි දැන් මේ ඉගෙනගත්ත පාඩම අපේ channel එකේ මූලිකම අරමුණට සම්බන්ධ කරමු. ඒ කියන්නේ ඔයාගේ ජීවිතේ හරි පාර තෝරගන්න එක. දැන් තීරීම තියන්නේ ඔයාගේ අතේ. මේක හොඳට මතක තියාගන්න. ඔය කැසිනෝ ලව් කියන දේ ඇතුලේ ගත කරන හැම තප්පරයක්ම ඔයාගේ ඇත්ත ජීවිතෙන්, ඔයාගේ හීන වලින්, ඔයාගේ සතුටෙන් හොරකම් කරගන්න තප්පරයක්. ඒ කියන්නේ බොරුවක්, මායාවක් වෙනුවෙන් ඇත්ත ජීවිතේ පූජා කරනවා වගේ වැඩක්. ඒ නිසා අදම තීරණයක් ගන්න. වෙන කෙනෙක්ගේ සූදුවක ඉත්තෙක් වෙන එක නවත්තලා තමන්ගේ ජීවිතයේ පාලනය තමන්ගේ අතට ගන්න. ඔයාගේ ජීවිත මාර්ගය ගොඩනගා ගැනීම අදින්ම ආරම්භ කරන්න. මේ විග්‍රහය නරඹුවට ගොඩක් ස්තුතියි. මේ ගැන ඔයාගේ අදහසක් පහලින් කමෙන්ට් කරන්න. මේක තව කෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතනවා නම් ෂෙයා කරන්න. ඒ වගේම අපිත් එක්ක දිගටම එකතු වෙන්න සබ්ස්ක්‍රයිබ් කරන්න.